කොහොමද ඉතින් අපි හරිම සතුටින් ඉන්නේ. ගාන තිස්සේ මට කැම්පස් එකේ ඉඳි කෝල්කේ තන්න කාලේ ඇත්තටම මෙහෙම ඉන්න ඕනේ නේද? මෙහෙමයි තමන්ට අවශ්‍ය දේවල් තමයි මුලින්ම තමන්ට තමන් ආදරය කරන්න. ඔව් මගේ තියරිය ඒකමයි. තමන්ව සතුටු කරගන්න. අනිත් අයව සතුටු කරගන්න. ඉතින් ඒක නිසා අපි ගැන හිතන්න ඕනේ. ඉතින් අපේ හිත නිදහස් කරගන්න. ඔයාලා කැමති දැන යන්න. අද අපිට නිදහස් වෙන්න අම්මා ගෙදර ඇති. ගොඩක් වෙලා ඉන්නේ ගෙදරින්. ඒ වුණාට කිසිම බයක් නෑ. අපි ඉතින් අපේ සතුට විඳලා ඒ විදිහට අපි අපේ ආදරේ ෆන් එක අරගෙන අපි ගෙදර යනවා හෙට. අද යන්නේ නැහැ. අදත් මෙහි ඉන්නවා. හෙට තමයි යන්නේ. ඉතින් අපේ බ්ලොග් එක බලන්න. ඔව් අනිවාර්යෙන් බලන්න. බයි. නැගිටින් එන්න. बस इतना ही जानो මට කේන්දි හිලින්න යාළුවනේ යකා යාළුවනේ මම වෙලාවට වැඩ කරන්න පුරුදු වුණා අපේ වෙලාවට වැඩ කරාම මම කියන්නේ හොඳේ කොහෙද යන්නේ චුවර්ද පරිවර්තන කියන බහලා ඊට පස්සේ ගෙදරට එන්නේ මම චුවර්ද guys අපි ඉන්නේ දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ මේ මම වෙවුලනෝ දෙයනේ මෙහි මාර හිස්ලයි මේ කියන්නේ මේ වැස්ති හින්ද වෙන්නද දැන් ඇවිල්ලා ඉන්නේ අපිව ගන්න එනකන් තමයි අපි ඉන්නේ hi guys අපි දැන් කොහෙද ඉන්නේ ඔයා කියයි ඔයාගෙන ගම මගේ නෙවෙයි. අපි ආ පික්නික් එක. බරව කුඹුකනේ. බරව කුඹුක කියන ගමේ කොහෙද? ඉතින් දැන් අපි ඉන්නේ මෙන්න මේ මෙතන හයිවේ එන්ට්‍රන්ස් එක ඉස්සරහම මම එදි පොඩ්ඩක් පරක්කු වුණා. ඒකට සඳමිනීගෙන් මම සමාව ගන්නවා. චුට්ටක් බැන්න තරහ ගියා. මොන වුණත් මෙහෙ මරු. පොඩක් අවුල්. ඇත්තටම කිව්වොත් මෙහෙත් ඉන්නවා අර වඳුරෝ වගේ කොල්ලෝ. කෙල්ලෝ දැක්කම කෑ ගගා යන වඳුරෝ වගේ කොල්ලෝ මෙහෙත් ඉන්නවා. මම හිතුවා මෙහෙට ආවොත් වෙනස් වෙයි කියලා තත්ත්වෙට. එහෙම වෙනසක් නෑ කිසිම වෙනසක් නෑ. ඇත්තටම කිව්වොත් ඒ විදියම තමයි. ලංකාවේ කොහේ ගියත් ඉතින් ඕකම තමයි ඉතින් වෙන්නේ. අපි පිටරටකටම යන්න ඕනේ ඉතින් ඒ විදියට ඉන්න නම්. තේරුණාද ඔයාලට? හරි එහෙනම් අපි ගිහිලි ඉවර වෙලා අප්ඩේට්ස් දෙන්නම් යාළුවනේ. බයි. යේ අපි යනවා. දැන් තමයි නියම ගමන. සුපිරි හොඳේ. සුපිරිම සුපිරි ගමනක් තමයි මේක. ඔන්න යාළුවනේ දැන් තමයි අපි ආවේ. ඉතින් දැන් වෙලාව රෑ 8:16යි. ඉතින් හෙට තමයි ඇවිදින්න තියෙන දවස. අද දැන් ඉතින් මෙහෙමම වොෂ් එකක් දාගෙන පොඩ නිදාගන්න තමයි තියෙන්නේ. හෙට උදේ පාන්දරම අපි යනවා ඇවිදින්න ගම වටේටම. ගයිස් මේ තියෙන අපේ රෑ කෑම එක බලන්නකෝ අනේ මේ ඒ කියන්නේ ගමේ සීන් එක දැන්නම් මට හොඳටම දැනෙනවා මේකෙන්. හායි ගයිස් ඉතින් අන්න කොහොමද ඔයාලට දැන් වෙලාව රෑ
9යි 40යි. ඉතින් හරිම සීතලයි මෙහෙට. චූටි යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. මේ ඉන්නේ. මේ මෙතනත් ඉන්නේ. හයි යාළුවනේ. ඉතින් ඔයාලට සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ලස්සන දවසක්. අද 19 වෙනිදා. අපි දැන් ඉන්නේ අඟුණුකොළ පැලස්සේ. මමයි මගේ යාළුවයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ වීරකැටියට. මාරම ලස්සනයි කියලා තමයි කිව්වේ. අපි ආවොත් ඉතින් කිමුල්ලු හරි එනවා. ඉතින් මොකද්ද කරන්නේ? කමන්නේ. අපි ගිහලා ලස්සන බලමු. මට නම් ඉවසිල්ලක් නැතු වෙන්නේ. මොකද අපි වැඩ කරලා ගොඩාක් දැන් මම එක දිගටම වැඩ කරා. ඊට අමතරව මේ දවස්වල අපි දෙන්නම් පාඩම් කරන වැඩ ටිකක් තියෙනවා. පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ වයින් නිදහස් වෙන්න තමයි හිතාගෙන ආවේ. මොකද මේ පරිසරයත් එක්ක ඉද්දි ඒ නිදහස විඳින්න ඕනේ. මම මාර මාසෙකින් දැන් අපි උදේට තේ එකක් බීලා දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න. ඉතින් යන්න තමයි දින්නේ අපි දෙන්නට. ඉතින් ගිහලා බලමු කොහොමද කියලා. හරිම ලස්සන දවසක් වේවි අද. මම හිතන්නේ ගිහින් යන්නම්. බයි. අනේ අපිට යාළුවෝ ටිකක් හම්බුණා බලන්න ගානේ යාල ෂෝයි මේ. චූටි. දී මේකක් අදලා තියෙන යන්න ඉතින්. අපි හබතර යන්නේ. මිනා. මේකේ වතුරමද? හරි නෑ? එන්න බැරි වුණා අතන. ඉතින් ඒ පැත්ත පොල් එකක් ගහගමුකෝ. මෙතනයි. ගහගෙන යනවා. මරු බං මේක. අර පැත්තට යනවා. ඇස්සනාන එක නම් සුපිරි. කියලා වැඩන්නේ. මේ වැස්සේ මේ වහිනවා. අර එහා පැත්තට පොඩ වතුර වැඩි. අන්න අර හරියට යන්න ඕන. පොඩ ගිහින් බලමුද? බලමුනේ. ඇත්තටම බයයි තමයි. ගිලයිද කියලා බයයි. ඇති එකතු කරලා තියන් බට්ටා බූන්දි පැණි බූන්දි ඔක්කොම. වාව්. මේව නිකන් අර සීනි මුරුක්කු වගේ හැබැයි. බට්ටා නෙමෙයි මේ. මම හරි කැමතියි. මරුනේ. ඉතින් මේකත් තිබ්බ කියන්නේ දවසම ඇතුළත. බලන තැන වතුර. බලන්න කුටි. වාව්. මේ දින බණ්ඩක් තමයි ගයිස්. බණ්ඩක්කා. සුබ උදෑසනක් වේවා. අන්න අද අපි මෙහෙන් යනවා. මට මේ අනේ මෙහෙන් යන්න හිතෙන්නේ නැහැ උනාට. කරන්න දෙයක් නැහැ. යන්න වෙනවා. මොනවට වැඩ කන්දරාවක් තියනවා ගිහින් කරන්න.